අපි මේ ගමන් කරන්නේ මෙවර අපස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානයේ දිනාගත් සුරංග සිටුවාගේ නිවසට. අපි යමු. Kiribela Production. ජසමන් මලක් වගේ යංගරයි රටක් වටි කවුද? මගේ රත්තරන් මැකිලිනා. ගෙදර කවුද? මගේ රත්තරන් මැකිලිනා. කවුද යකෝ මගේ ගෙදරට ඇවිල්ලා ගෙදර කවුද දාන්නේ? යකෝ මගේ ගෙදර මම නැතුව කවුද ඉන්නේ? ගෙදර කවුද දාන්නේ මගේ? මේ මිනිහා උදේ ඉඳලා හැරියට ඔක්කොම බීගෙන පැරිලා අහකට එනවා යන්න මහතුරු වයසට ඇවිල්ලා ගෙදර කවුද? කවුද දාන්නේ මගේ ගෙදර? මගේ ගෙදර යකෝ. කවුද කියලා අහන්නකෝ. අනේ මහත්තයලා කවුරු හම්බෙන්නද? කිරිමෙලා channel එකේ. අනේ මහත්තයා අපි යන්නේ කිරිමෙලා FM තමයි. නෑ අපි මේ ආවේ මාධ්‍ය සාකච්ඡාවකට. අම්මගේ පුතා තමයි මේ පාර දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබලා තියෙන උසස් පෙළ විභාගේ. මේ ඇහුනද? අපේ පුතාලු මේ පාර විභාගේ පළවෙනියා වෙලා තියෙන්නේ. ඕකට බලන්න ඔච්චර දෙයක්. කොයි ඉතින් අපේ මේ රටේ මාතරේ දිනාගත් අහපන. හැමදාම රස්තියාදී තමයි මහත්තයා මිලෝ වැඩක් කරන්නේ. මටත් පුදුමේ කොහොමද මේ විභාගේ පාස් වුනේ කියලා. දැන් ඕන් ගියා රස්තියාදී තමයි කොල්ලත් එක්ක ගියා. තා පොඩ්ඩෙන් නම් ඒවි මගේ හිතේ. හරි ඒකට කමන්නේ. අපිට දැනගන්න පුළුවන් ද අම්මගෙන් පුතා කොහොමද මේ උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵලයක් අරගෙන දිවයිනේ ප්‍රථමයා වෙන්න මේ විභාගයේ මහන්සි වෙන විදිහ අපිට දැනගන්න පුළුවන්ද? ඒක තමයි මහත්තයා මාත් මේ කල්පනා කරන්නේ මේක දිවයිනේ ප්‍රථමයාද ලංකාදීප ප්‍රථමයාද කියන්නේ මම දන්නේ නැහැ. මම පුළුවන් තරම් කට කැඩෙනකන් කිව්වා මේකට මහන්සි වෙලා පාඩම් කරපන් කියලා. මේක කොයි කනකටවත් ගත්තේ නැහනේ. ඌ ගොමිතෙන් කරනවා කියලා ඔය ඉස්කෝලේ ගිහින් ආපු ගමන් උදැල්ලාරම් වත්ත පහලට ගිහිල්ලා කොටන එක තමයි කරුවේ මහත්තයෝ. ඒ වෙනකන් කොටනවා මහන්සි වෙලා වැඩ නම් කරා හැබැයි උදැල්ලත් එක්ක තමයි වැඩ කරේ. අර එන්නේ මහත්තයෝ කියනකොටම අපි පුතා එයාද පුතා? ඔව් ඔව් ඔබට පේන ඇති මේ දරුවා නිවසේ වැඩත් කරන ගමන් අධ්‍යාපන වැඩත් කරන ගමන් රටේ විශිෂ්ට ප්‍රතිඵලයක් මේ උසස් පෙළ විභාගයේ ලබාගෙන මේ දරුවා මට හිතා ගන්න බෑ ඇත්තටම මේ දරුවා කොහොමද මේ නිවසේ උදැල්ලත් එක්කම ඉන්නේ මේ දරුවාගේ මොකක් හරි විශේෂ හැකියාවක් කුසලතාවයක් ඇති අපි මේ දරුවාගේ මාසා දැනගමු කොහොමද මේ දිවයිනේ ප්‍රථමයා වෙන්න මෙච්චර කැපවීමක් උනේ කොහොමද කියලා. ඔව් පුතා අපිට කියන්න බලන්න කොහොමද මේ විභාගයේ වැඩ කටයුතු ඔබ විධිමත් හා ක්‍රමානුකූලව කරගෙන ගියේ කියලා. ඒ වගේම අපේ මේ අනිත් දුව දරුවෝ කැමති දැනගන්න මේ ඊළඟ පාර විභාගේ ලියන දරුවෝ කොහොමද එයාලට දෙන පණිවිඩය මොකද්ද? මට නම් එපාම වෙලා හිටියේ මේ විභාගය කියන එක. ඇයි පුතා එහෙම කියන්නේ? ඉස්කෝලේ ගියාට පස්සේ ටීචර්ලා කියන්නේ මහන්සිලා පාඩම් කරන්න කියලා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ගෙදර කට්ටිය කියන්නේ මහන්සිලා පාඩම් කරන්න කියලා. මට නම් පිස්සු හැදිලා හිටියේ මේ ගෙදර හිටියට. ඒ කට්ටියගේ බල කිරීමෙන් හරි පුතාද මේ වගේ තැනකට ආව නේද? ඒ ගැන ගොඩක් සතුටු වෙන්න ඕනේ නේද පුතා? ඔව් ඊට පස්සේ තමයි මං හැමදාම උදැල්ල තරම් වත්තට ගිහිලා බින් කෙටුවේ. බින් කොටලා මහන්සි වෙලා හොඳටම මහන්සි වුණ ගමන් මං දුවගෙන එනවා ගෙදරට. වතුර ටිකක් බොන්න වෙන්නේ. එහෙනම් කැම ටිකක් ගන්න වෙන්නේ නෑ. මම ඇත්තටම දැනගන්න කැමතියි ඇයි කියලා. අම්මපා පාඩම් කරන්න. ඇයි ඉතින් වත්ත කොටපු ගමන් පාඩම් කරන්න ඉන්නේ? ඇයි හොඳට මහන්සිලා පාඩම් කරන්න ඉපේ? ගුරුවරු දෙමව්පියෝ හැම වෙලෙම කියන්නේ අපිට මහන්සිලා පාඩම් කරන්න කියලානේ. ඉතින් මං හොඳට මහන්සිලා පාඩම් කරනවා. මහන්සිලා ඇවිල්ලා මං ගෙදරට ඇවිල්ලා හොඳට පාඩම් කරනවා. පුතා එහෙම තමයි පාඩම් කරන්න ඕනේ පුතා. හොඳ මාමා කෙනෙක්. ඔව් ඔබ දකින්න ඇති ගොඩක් මහන්සිලා තියෙනවා. වත්ත කොටලා බින් කොටලා ඒ මහන්සිය පිටින් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා පාඩම් කරලා තමයි අද මේ තැනට මේ දරුවා ඇවිල්ලා තියෙන අපේ සුරංග පුතා. ඈ නෑ මම නෙමෙයි සුරංග. එහා ගෙදර කෙනා තමයි සුරංග. එයා නෙමෙයි මාත් සුරංගි එහා ගෙදර සුරංගි.